අද අපේ 5 වෙනි පාඩම. මේ පාඩම පටන් ගන්නේ page number 25 වලින්. මේක ඉගෙන ගන්න තියෙන ළමයි the 3 golden opening rules. ඒ කියන්නේ ගේම් එකක් පටන් ගද්දී අපි follow කරන්න ඕන main rules තුනක් ගැන මේ පාඩමේ කතා කරනවා. මේක සමහරක් වෙලාවට ගොඩක් තමයි ඉගෙනගෙන තියෙන්න පුළුවන් opening principles කියලා නමකින්. ඒ opening principles ගොඩක් තියෙනවා. මේකේ main ප්‍රධානම තුනක් තමයි මේක අපි කතා කරන්නේ. අපි පළවෙනි එකට ගියොත් මේකේ තියෙනවා pawn in the center. ඒ කියන්නේ අපි center එකට pawns ලා move කරගන්න ඕන, center එක capture කරගන්නවා කියලා සමහර ඉත ඉගෙන ගන්නවා. එතකොට මේ center එක කියන්නේ e4 e5 d4 d5 කියන කොටු වලට chess board එකේ හරි මැද කොටු හතර. ඊට පස්සේ දෙවෙනි එක ඉගෙන ගන්නවා bring the pieces to the play. ඒ කියන්නේ අපි knights ලා bishop ලා ලාට කියනවා minor pieces කියලා. तर මේ ගේම් එකේ ඕපනින් එකේදී මේක ෆයිට් එකක් කියලා හැමෝම දන්නවා. අපි මයිනර් පීසස් ටික ඩෙවලොප් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ මාලිගාව ඇතුලේ ඉන්න පීසස් ටික ෆයිට් කරන්න පුළුවන් හොඳ ඇක්ටිව් ස්ක්වයර්ස් වලට ඩෙවලොප් කරලා ඕපනින් එකේදී ෆයිට් එකට රෙඩි වෙන එක තමයි අපි කරන්නේ. ඒකට අපේ සෝල්ජර්ස්ලා ටික එළියට ගන්න ඕනේ. ඒකට දෙවෙනි එකකින් මේක කියලා දෙන්නේ අපේ පීසස් ටික අනිවාර්යෙන් එළියට ගන්න ඕනේ. ඊපස්සේ තුන්වෙනි එක මේක තමයි ප්‍රධානම දෙයක් තමයි මේක කිං සේෆ්ටි. අපි මොන දේ කරත් වැඩක් නැහැ කිංගේ ආරක්ෂාව නැත්නම්. එහෙනම් අපි අනිවාර්යෙන් අපේ ෆයිට් එකට කලින් අපි කිංව සේව් කරගෙන කිංව ගාඩ් කරගෙන ඉන්න ඕනේ. ඒකට මේ කිංව සේව් කරන්න ගොඩක් වෙලාවට ඕපනින් වලදී කාසල් කරනවා කියලා කරනවා. අපි කාසලින් යන ස්ටෙප් 1 බුක් එකේදී ඉගෙන ගත්තා. ඒක අමතකයි නම් අපි ඒ වීඩියෝ එකට ආයෙ ගිහිල්ලා මේක බලන්න. ඒකට කිංගේ සේෆ්ටි එකට අපි කාසල් කරනවා. ඒකට කිංගේ සේෆ්ටි එක හදාගෙන ඉන්න ඕනේ ගේම් එක ප්ලේ කරන්න. එතකොට මෙන්න මේ අපි ඉස්සල්ලාම එක චෙස් ගේම් එකක් චෙස් ප්ලේ කරන්න පටන් ගන්න මුල්ම කාලේ මේ තුන අනිවාර්යෙන් ෆලෝ කරලා ගේම්ස් පටන් ගන්න. ඊට පස්සේ අපි 26 වෙනි පිටුවට යන මොනවද මේකේ කරන්න තියෙන්නේ කියලා බලන්න. මේකේ එක්සැම්පල්ස් වගේක් දීලා මේකේ කරන්න පුළුවන් ඊළඟට හොඳම මූව් එක ඔප්ෂන්ස් තුනක් දීලා තියෙනවා මේ හැම පසල් එකක් යටින්ම. ඒකෙන් හොඳම ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. ඒකට මම පළවෙනි එක කියලා දෙන්නම් ඔයාලට. මේකේ පොසිෂන් එක දීලා දැන් white to move තියෙන්නේ. මේකේ white හැටියට f1 කොටුවේ ඉන්න bishop d3 කොටුවට අදින එකද හොඳ කියලා ඉස්සල්ලාම අහලා තියෙනවා මම මෙතනට. ඊට පස්සේ bishop f1 කොටුවේ ඉන්න bishop c4 කොටුවට අදින එකද හොඳ කියලා අහලා තියෙනවා. නැත්නම් knight b1 එකේ ඉන්න එක්කෙනා a3 එකට අදින එකද හොඳ කියලා අහනවා. ඒතර මේ තුනෙන් හොඳම දේ අපි තෝරන්න ඕනේ. හොඳට මතක තියාගන්න pieces අපි පුළුවන් තරම් board එකේ මැදට ගේන්න ඕනේ. center එක ළඟට ගේන්න ඕනේ. බෝඩ් එකේ කොන් වලට මේ නයිට් ලා අදින එකකින් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. ඒකට ඒක වැරදි කියලා නෙමෙයි කියන්නේ අපිට ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩු වෙනවා. පුළුවන් හැම වෙලෙම තමන්ගේ පීසස් ටික බෝඩ් එකේ මැදට සෙන්ටර් එක ළඟට ගෙනියන්න. එතකොට ඒ පීසස් වල ඇක්ටිවිටි එක වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එහෙනම් අපිට පළවෙනි එක bishop d3 අදින්නද කියලා අහලා තියෙන මේ bishop d3 අද්දොත් තමයි අපිට මේ c1 එකේ ඉන්න bishop ඒ කියන්නේ මේ d3 pawn එක පුෂ් කරලා d3 කොටුවට pawn එක පුෂ් කරලා මේ c1 එකේ ඉන්න bishop ඩෙවලොප් කරගන්න බැරි වෙනවා. pieces හිර වෙනවා. එහෙනම් දෙවෙනි ඔප්ෂන් එක දීලා තියෙනවා bishop c4 කොටුවට අදින්න මෙතනට. ඒක හොඳයි ගැටලුවක් නැහැ. pieces ඩෙවලොප් වෙනවා. ඒ වගේම chess board එකේ weakness එකකට attack වෙනවා. මේ bishop c4 move එක හොඳයි මේ වෙලාවේ හැටියට. ඒ වගේම knight b1 කොටුවේ ඉන්න knight a3 එකට අදින්න කියලා අහනවා. a3 කොටුවට අදින එකේ වැරද්දක් නැහැ. නමුත් අපිට තියෙන ගන්න පුළුවන් එයාගෙන් ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩු වෙනවා. එනිසා මේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත pieces board එකේ කොනට අදින්නේ නැහැ කියලා නිසා knight c3 කොටුවට නම් ඕකේ but a3 කොටුවට අදින එකේ අපිට ලොකු advantage එකක් ගන්න බෑ. එහෙනම් මේ පසල් එකේ හරි උත්තරයට ගන්න පුළුවන් අපිට මෙන්න මේ හරි මැද එක bishop c4 කොටුවට move කරලා. අන්න ඒ වගේ තමන් අර opening එකේදී කරන්න ඕනේ මොනවද කියන ටික උඩ lesson එකේ අපි කියවලා මේකේ මේ වෙලාවේ හැටියට මේ පොසිෂන්ස් වල කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා මේ ආන්සර්ස් තුනෙන් එකක් තෝරන එක තමයි මේ ලෙසන් එකේ කරන්න තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් ප්‍රැක්ටිකලි ගේම්ස් ප්ලේ කරද්දී මේ ඕපනින් ප්‍රින්සිපල්ස් අනිවාර්යෙන් ෆලෝ කරන්න. එතකොට ඔයාගේ කිසි කරදරයක් නැතුව හොඳ ගේම් එකක් ප්ලේ කරගන්න පුළුවන්. ඉක්මනට ටික කැපෙන්නේ නැතුව චෙක්මේට් වෙන්නේ නැතුව හොඳ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. මේ ඕපනින් ප්‍රින්සිපල්ස් හරියට ෆලෝ කරොත් ඔයාට හරි ලේසියෙන් ගේම් එක දිනා ගන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙනම් මේ ටික ෆලෝ කරලා ඔයා අදින්න හැමදාම ගේම්ස් ප්ලේ කරන්න. ගේම්ස් ප්ලේ කරලා ඊළඟ අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.